අපිට අද කන්න මොනවද තියෙන්නේ? අදත් ටිකක් ඉවසමු පුතේ. තාත්තා ආගේ අතක් නැති වුණු දවසේ ඉඳලා අපිට හරියට කෑමක් බීමක්වත් නැති වුණානේ. මට පුළුවන් හැටියට කුලී වැඩක් කරලා මේ හම්බෙන සොච්චම් පඩියෙන් අපිට කාලා බීලා ඉන්නත් මදිනේ. කුලී වැඩට නොගියොත් ඒ දවසේ කන්නත් නැහැ. අනේ මම මොනව කරන්නද කියලා තේරෙන්නේ නැහැ දරුවෝ. ඒකට කමක් නෑ අම්මේ. මට බඩගින්න ඉඳලම දැන් ඒක ගානක් නෑ. මං ගිහින් යසවතී නැන්දලයි ගෙදරින් වට්ටක්ක ගෙඩියක්වත් ඉල්ලන් එන්නම්කෝ. අද වට්ටක්ක ටික පොලට කඩන්න ඇති. පුතා කොහෙවත් නොයා ගෙදරට වෙලා ඉන්නකෝ. හොඳයි අම්මේ. අක්කේ සුමනෝ මොකෝ මේ උදේ පාන්දරම අක්කලා අද පොලට ගෙනියන්න වට්ටක්ක කැඩුවයි. ඔය සුමන පාලු දෙම්ම පොලට අරන් ගියේ. එහෙමද? කෝ ගෙදර යන්නේ කියලා ගෙඩියක් තියලා යන්නේ කියද්දිත් ඔය ඔක්කොම අරන් ගියේ. ඇයි සුමන වට්ටක්ක කැඩුව දැහුවේ? නැහැ මේ වට්ටක්ක කෑල්ලක් ඉල්ලන් යන්න කියලා මේ පැත්තට ආවේ. කමක් නෑ අක්කේ මං එහෙනම් ගොහින් එන්නම්කෝ. හොඳයි. ආව මෙතන උදේ පාන්දරම මූසලකමට දවසම මුස්පේන්තු කරන්ට. අම්මේ ඇයි මේ දුකින්? නෑ පුතේ. කෝ කන්න කියලා කිසිම දෙයක් හොයාගන්න බැරි වුණානේ. එහෙමද? ඉන්නකෝ අම්මේ. මං කැලේ පැත්තට ගිහින් බලලා එන්නම්. අලවැලක්වත් තිබුණොත් හාරන් එන්නම්කෝ. එහෙමවත් කරමු. හැබැයි කියාට කමක් නෑ. කැලේ ඇතුලේ ගොඩක් දුර එහෙම යනව නෙමෙයි. හොඳයි අම්මේ. පසින්දු ඉවස ගන්න බැරි තරම් බඩගින්නකින් හිටියත් අම්මට නම් ඒ ගැන ඇඟව්වෙවත් නෑ. පසින්දු කැලේ ඇතුලේ ගොඩක් දුර ඇවිදමින් කන්නට යමක් හෙව්වත් කිසිම දෙයක් හම්බ වුණේ නම් නෑ. ඉතින් තව දුර පසින්දුට යාගත නොහැකි වුණා. ඉතින් මේ නිසාම පසින්දු ඒ අසල තිබුණු ගහක් යටින් වාඩි වුණා. මහන්සියයි බඩගින්නයි නිසාම පසින්දුට ගහ යට නින්ද ගියා. අනේ ඉතින් මේ පුංචි කොළුවට හවස් වෙනකම්ම නින්ද ගිහින්. මා හවස් වෙනකම්ම නිදාගෙනද? අම්මා බය වෙලත් ඇති. කන්න දෙයක් හොයාගත්තෙත් නෑ. කමක් නෑ. දැන් ඉක්මනට ගෙදර යන්න ඕනි. මේක කොහේ තිබිලා වැටිලාද? කුරුළු පැටවු ඉන්නවද දන්නේ නෑ. ඇත්ත ඇරලා දාපු කූඩුවක්ද කොහෙද? මම මේක ගෙදර අරන් යනවා සෙල්ලම් කරන්න. කොහෙද දරුවෝ මෙච්චර වෙලා ගියේ? මං කොච්චර බය වුණාද? මගේ පුතාට කරදරයක් නෑනේ. මේ මොකද්ද මේ? කියන්නකො ළමයෝ. කෝ අම්මා ඉතින් කියන්න දෙනවයි මොකෝ? ආපු වෙලේ ඉඳන් ප්‍රශ්න අහනවා විතරනේ. හරි. දැන් කියන්නකො බලන්න. මොනවත්ම කන්න හොයාගන්න බැරි වුණා අම්මේ. මට මහන්සියට ගහක් යට නින්ද ගිහින්. ඒකයි හවස් උනේ. දැන් ගිහින් බඩ පිරෙන්න බත් කන්න එහෙනම්. බත්? ඒ කොහෙන්ද? සිරිය නැන්ද ගිය සතියේ හාල් හුණ්ඩුවක් අරන් ගියා. ඒකට ඔය හුණ්ඩු 3ක්ම ගෙනත් දුන්නේ. පොලොස් ඇඹුලක් හැදුවා කියලා ඒකෙනොත් ටිකක් ගෙනත් තිබුණා. එහෙනම් ඉක්මනට කන්න ඕනි. හරිම බඩගින්න හිටියේ අම්මේ. ඇයි මේ කුරුළු කූඩුවක් ගෙනල්ලා? අනේ ඒ කුරුල්ලෝ එයාලගේ ගේ නැතුව කොහොමද ඉන්නේ පුතේ? ඒක ගහක් යට වැටිලා තිබුණා. මං ඉතින් අරන් ආවා. ඒක අතෑරලා දාපු කූඩුවක්ද කොහෙද අම්මේ? පරණ කූඩුවක් නේ. අපේ අවකාශටකේ එළියටවත් බහින්න බැරි හැටියක්. කූඩුව අතේමයි. ඕක පැත්තකින් තියලා එන්නකෝ. එහෙනම් මට මේ බතල ටික හිටවන්න උදව් කරන්න. මේ කූඩුව අර කාටුන් වල වගේ මැජික් කූඩුවක්වත් වුණා නම්. ඕක මැජික් කූඩුවක් වුණා නම් මගේ පුතා මොනවද එකෙන් ඉල්ලන්නේ? එහෙනම් දැන් ඉල්ලනවා මං. මැජික් කූඩුවේ අම්මට මේ බතල වැල් ටික හිටවලා දෙන්න කියලා.
අපොයි මගේ දෙවියනේ. ඒ මොකක්ද ඒ වෙච්ච පුදුමය? ඒක මැජික් කූඩුවක්. මැජික් කූඩුවේ මට අයිස්ක්‍රීම් එකක් දෙන්න. හරිම පුදුමයි. හරිම රසයි. අම්මත් කන්නකෝ. අපිට දැන් ඕනි දෙයක් මේ කූඩුවෙන් ඉල්ලන්න පුළුවන්. ඒක නම් දෙයිය දුන්න වගේ පුතේ. මම මොනව කරන්නද කියලා හිතා ගන්න බැරිව හිටියේ. ගමේ කාටවත්ම මේ ගැන එහෙම කියන්න එපා. එහෙම වුණොත් හොර හතුරන්ගෙන් මේ මැජික් කූඩුව බේරගන්න බැරි වෙයි අපිට. ඔන්න ඉතින් මේ මැජික් කූඩුව නිසා පසිඳුලාට අලුත් කේකුත් ලැබුණා. ඒ විතරක් නෙමෙයි පසිඳුරු ඉස්කෝලේ යන්නත් ලැබුණ වගේම කිසිම අඟහිඟකමකින් තොරව ජීවත් වෙන්නත් පුළුවන් වුණා. ඉතින් කාලය මේ විදිහට ගෙවිලා යද්දී ගමේ තැනින් තැන පසිඳුල්ලගේ හදිසි දිනුව ගැන කතා බහට ලක් වුණා. ඒත් කිසිම කෙනෙක්ට ඒකට හේතුව නම් හොයාගන්න බැරි වුණා. පුතේ මම මේ කල්පනා කරේ ටවුමෙන් ලොකු සිල්ලර කඩයක් දාන්න කියලා. දෙන්න 3 දෙනෙක් වැඩට ගන්නත් පුළුවන්නේ. ඒක නම් හොඳයි අම්මේ. අම්මට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්නකෝ. මැජික් කූඩුවේ පිහිටෙන් ටවුමෙන් ඉඩමක් අරන් ලොකු සිල්ලර කඩයක් දාගන්න පසිඳුලාට පුළුවන් වුණා. ඉතින් ඒකෙන් එන ආදායම ඉතුරු කරලා දවසේ වියදමට ඕනි කරන සල්ලි මැජික් කූඩුවෙන් අරගත්තා. ඉල්ලන හැමදේම මේ මැජික් කූඩුව දෙනවා. මගේ තාත්තව ඉල්ලුවොත් තාත්තත් ගෙනත් දෙයි. ඉල්ලලා බලන්න ඕනි. මැජික් කූඩුවේ මට මගේ තාත්තව ගෙනල්ලා දෙන්න. පසිඳු එයාගේ තාත්තව ඉල්ලුව විතරයි කූඩුව ගිනිගෙන අලු වෙලා ගියා. පසිඳුට මොකද උනේ කියලා හිතා ගන්න බැරි වුණා. ආයෙමත් දුප්පත් ජීවිතේ ගත කරන්න තිබුණු අකමැත්ත නිසාම පසිඳු දරාගත නොහැකි වේදනාවෙන් කෑ ගහලා අඬන්න පටන් ගත්තා. ඒත් එක්කම කටහඬක් විතරක් මතුවුණා. පසිඳු මම දේවල් දෙනවා. ඒත් කිවේ දෙන්න මට බැහැ. ඔයා ඉල්ලපු ඒතේ මේ කූඩුවට ඉවස ගන්න බැත්තේ. අම්මේ මට ඒ කූඩුව නැති වුණා. මං ඒක නැති කරගත්තා අම්මේ. මට හරිම දුකයි අම්මේ. ඒකට දුක් වෙන්න ඕනි නෑ පුතේ. අපිට ආය අඟහිඟකමක් එන්නේ නැති වෙයි. අපි ඒ කූඩුවෙන් ගත්ත දේවල් ඉතුරු කරගත්තනේ. මේ කඩේ තියෙනකන් අපිට දුක් වෙන්න ඕනි නෑ පුතේ. මැජික් එක නැති වුණා කියලා හිතුවත් ඇත්තටම මැජික් එක එතනින් පටන් ගන්නවා.